වගකීමෙන් කියන්නේ ආයෙත් ඉන්ට්‍රෝ නෑ අපේ ආම්දුරුවනේ. අම්මඩුඩු පාප්පහන්සේ වගේ කෙලින්ම චර්ච් එකෙන් මතුවෙන්නේ. ස්ටාර්ට් කරලා සෙයි. ඔව් දේශන දෙන දැනින්ම මතුවෙන්නේ. සීන් එකේ ඉන්නේ ආගමික නායකයෝ දැන්. මගේ ආදරණීය මිත්‍රවරුනි. ආයි නාමයෙන් කියන්නේ නාමයෙන් කියන්නේ දැන් කොඳුයට වේලිය ගෙලින් කරලා දෙනවා. That kid there. ඊයෙන් ආන් ගෙලින් ඉරන නේද කොන්දට වේලිය. කෙලින් කරන්නේ නගින්න නැත්තම් ඒවත් හදනවා. වෙනසක් තේරෙනවනේ. දැන් වෙනස සැපද අම්මලු දැන් දා වෙනසක් තේරුණේ. එයා Sons of the Forest එක වගේ වෙන්නේ පොඩ්ඩක්. ආව දෙන්න ලණුවක් දාපන් මම මෙතන ඉදා උඹ ලණුව හොයන්න ගිහිල්ලා මේ ගියේ. ලණු 12ක් හදලා දාපන් රෙදි වලින්. රෙදි වලින් හදපන් තා. ඔව්. කවුද දන්නේ? මම රෙදි වරණක හැදුවා කොලණු. මං ගාව රෙදි 138ක් තියෙනවා. කොම්බ දාපන්. තව ලණු ඕනේ කීයක්ද පොඩ්ඩක් හිටන් පේන්නේ නැහැ ගමන. 5ක් ඕනේ. මං ගාව ජීවත් 3ක් තිබුණා. 4ක් තියෙනවා. උඩේ ඉඳන් වරේ උඹට ඉන්නයිට් එකක් දැන් මේ තව ලණුවයි ඕනේ. 4 වටේටම යන සිප් ලයින් ගහලා දින්න. ස්ටීම් එකට ඉන්නයිට් එකක් දාලා තියෙනවා. නොයිෂ්. Oh my god! Wow! ඒ කොහොමද මේක යන්නේ? ඊයව බං ළඟට ඇවිල්ලා. පල්ලෙහාත් එකක් තියෙනවා. අට උඩෝ. ඔය පල්ලෙහාකට තමයි එන්නේ. ඊට පස්සේ මේ පැත්තෙන් යන්න පුළුවන් මෙහෙට. අර ඒක ආතල් දෙටි. කොහොමද ඒක? අට ඒක මරුවේ. එතන පඩි වේගුක් ගහලා දින්නේ ආව ගමන් උඩට යන්න උල. අඩ රයිස්. දන්නානේ ඉතින් බිග් බ්‍රේන්. බිග් බ්‍රේන් මූවමන්ට් ට්‍රිය. සීන් එකේ ඉන්නේ. මම දැන් ඉන්නේ සීන් එකේ ෂෝඩි. බීල් නයිද සයන්ස් ගයි වගේ තමයි දැන්. අපි මේක ඊ ගැජට් එක නෑනේ බං. මොකද්ද? තියෙනවා බඩු තියෙනවා. හාලු මෙහෙවර ඌ ඉංගු ඉරලා අතල්ලක් ගෝ. ඌව මෙහෙන් නෙමෙයි බං එන්නේ ඌ එන්නේ ප්ලේන් එකකින්. ඒ පොඩ්ඩේ මම ආෆ්ටර් වනික දාගෙන ඕක්ලොක් කර පාරක් දා ගන්න ගා. රයිල් ටිකක් කපුඩ හිටා මේක ගනින් අතර. ඒ කෑ ගාන යක්කුඩියක් එළියේ මේ මංගව නෑ වාණ්ඩ එක්කේ මගේ භාණ්ඩේ හැංග ඇතුලේ. What do you mean by that? ඒ කොහෙද දන්නේ? මංගාවත් නෑ. ඒ ආටිෆැක්ට් ගාපන් උඩ ගාපන්. ඒ ආටිෆැක්ට් එක නේ. ගාපන් කුට්ට. අරුන් දිව්වනේ බං. ඒ ආටිෆැක්ට් එක මං එදා යද්දි කොහෙරි ගහලා ගියේ බං. කෝබා ඊ මට මතක නැහැ ගහලා ගියපු තැන බං. ඩීස්පෝන් උනාද දන්නේ නැහැ නේද? අඩු
මේ උන් මේ චර්ච් එක කඩයි බං. මේ මට මතකයි මම කොහෙරි ගහලා ගියා. මගේ ආමර එක. පලයන්ට කැපගෙන. මේ කෑ ගන්නවා මේ කෑලි. වැඩි. ඒ උන් කඩනවා බං අපි ගෙදරේ. ඒක තමයි කිව්ව චර්ච් එක කඩනවා බං. අම්මට ටෙනිස් රැකට් එකක් හම්බුණා. මේ උඹට රතු පාට ගයක් වගේ පින්නවනේ නේ සල්වරේ මේ පැත්තට ෂේප් එකේ. ඌ සර්වර් එක ඇවිල්ලා නෑ බන්දාම. ඇවිල්ලා නේ. නමක් පෙන්නනවා මේ අපේ ලී මේකට කෙඩුවා බං අරු. බලන්න. වැටියා මේකට වැටියා. ඒ ආටිෆැක්ටර් එක මොකද බං? ගෑනු දෙනෙක් ගාන බේරගනි. ආවෝ මා වැටුවා බං. වරේ. හරි ගහනවා බන් තියාගෙන අයියෝ. අර පල්ලයට නයිස් උස්සගනි මේ බොයි. උට ගහලා බෑ මේ මුන් දෙන්නෙක් ඉන්න මෙතන. ඒ මුන් 60ක් විතර ඒ ගහනවා ඒ මට ඒ කෝවා ආටිෆැක්ට් එකක් දාලා වගේ විතර මම මං ආටිෆැක්ට් එකක් දැම්ම නෑ බං මගේ එකේ ඉන්නේ ට්‍රි. ඉතින් ඒකේ එළවපන් නේද? ඇයි ඉලවන්නේ? මේ මගේ ආටිෆැක්ට් එක නෑ බං. උන්ගේ දුපතට ඇවිල්ලා උණ්ඩ පාඩු ඉන්න දෙන්නේ නෑනි. පිටවා කැනිමල්ස් සද්දේ. මහයිගේ කෙල්ල. හරි තඩිය ගෙයින් එහාට යන් ඌ ගේ කඩනවා. වතුරට දූපන්. මම සිව්වෙක් දාලා එක්සිට් වෙනවා මේක රීස්ටාර්ට් කරන්න. පටගාල එක්සිට් එකක් හොදන ගේ ළඟ ඉන්න බෑ. හරියට මම අයින් වුණා ගේම් එක. මං එනකම් වතුරට එලා ඉන්නවා. ආවද උඹ? හරි මම ලෝඩ් පොඩ්ඩයි ටාන් ගණු කඩුව එනු සටනට. එකෙක් ඩවුන් මූ කැඩුවා බං සිප්ලයින් එක. තඩියා හරි අත් හතර දෙන්නයි තඩියයි මෙතන ගන්න බෑදුවා. වීඩියෝ එක බැලුවා නම් කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන බලයල්ලා. දැන් කිව්වම් බලයන් ලබ් බලන් ඉන්න තාම දෙන්නලා.